අද අපි ගොඩක් කට්ටිය කන්න ආස අලුත් අවුරුදු මේසේ අනිවාර්යයෙන්ම තියෙන කොකිස් හදමු. කොකිස් හදාගන්න මහ ලොකු අමාරුවක් නෑ. ඔයාලා මුලින්ම හාල් පිටි ග්‍රෑම් 250ක් මේ වගේ ඉඩ තියෙන භාජනයකට දාගන්න ඕනේ. ඊට පස්සේ ලුණු කුඩු තේ හැඳි එකයි, කහ කුඩු තේ හැඳි භාගයයි දාගන්නවා. ඊට පස්සේ අපි මේකටම සම්පූර්ණ බිත්තරයකුත් මේ විදිහට කඩලා එකතු කරගන්නවා. අපිට මේකට පොල් කිරි මිලිලීටර 180ක් මිලිලීටර 200ක් වගේ ඕන වෙනවා. ඉතින් ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා ගත්ත ගමන් ඔක්කොම දාන්න නැතුව ටික ටික එකතු කරමින් මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් මේ කොකිස් පිටියක දියාරු වැඩි නම් ඕගොල්ලන්ට පුළුවන් තව හාල් පිටි ටිකක් එකතු කරගන්න. උගු ගතිය වැඩි නම් තවත් පොල් කිරි ටිකක් එකතු කරගන්න පුළුවන්. අපි අපේ කොකිස් පිටියක හදාගන්න ඕනි මෙන්න මේ මට්ටමට එනකන් තමයි. දැන් ඔයාලා තෙල් එක රත් වෙන්න දීලා රත් වෙච්ච තෙල් එකට කොකිස් අච්චුව පොඩ්ඩක් දාලා මේකත් පොඩ්ඩක් රත් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ රත් කරගත්ත කොකිස් අච්චුව මෙන්න මේ වගේ කොකිස් පිටියකේ ගිල්වලා මෙන්න මේ විදිහට තෙලේ බැද ගන්න තමයි තියෙන්නේ. අපි මේක ටිකක් බැදෙද්දි මෙන්න මේ වගේ පොඩ්ඩක් බුරුල් කරලා කොකිස මේ අච්චුවෙන් ගලව ගන්න ඕනේ. මේ විදිහට අනිත් පැත්තත් පොඩ්ඩක් බැදගෙන මේක ලිපෙන් ඉවත් කරගන්න තමයි තියෙන්නේ. මේ අවුරුද්දට ඔයාලත් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. සුපිරියා.